හරි අපි අද කතා කරන්නේ අනන්තයේ සීමාවන් limits at infinity. පළවෙනි එක්සැම්පල් එක විදිහට මේක ගමු. මේ වගේ පොලිනෝමියල්ස් වලදී සීමාව ආදේශ කරද්දී පොලිනෝමියල් එකේ ඒ කිව්වේ බහුපදයේ තියෙන x ගේ වැඩිම බලය තියෙන පදේ. ඒ කියන්නේ මෙතනදී නම් x වල පහනේ වැඩිම බලය. ඒකට තමයි අපි සීමාව ආදේශ කරන්නේ. x goes to plus infinity. එහෙනම් x වල පහ කියන්නේ මෙතන තියෙන්නේ plus infinity නිසා plus නිසා තියෙන්නේ අපිට මෙතන ලකුණට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ plusම තමයි plus infinity. එහෙනම් මේකේ ආන්සර් එක එන්නේ plus infinityම තමයි. කලින් කතා කර ගානෙම සීමාව minus infinity වුණොත් ඒ බලන්නේ පොලිනෝමියල් එකේ තියෙන x ගේ වැඩිම බලය තියෙන පදේ x ගේ පහ x goes to minus infinity. x වල පහ කියන්නේ එහෙනම් මෙතනදී ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක ලකුණ වෙන්නේ ඍණ minus infinity. නම් ආන්සර් එක වෙන්නේ minus infinity. මේ ගානෙම මෙතන 4 වුණොත් ඒත් මේ පොලිනෝමියල් එකේ වැඩිම බලය තියෙන්නේ x4. x4ට ආදේශ කරමු x goes to minus infinity. හැබැයි මෙතනදී ඉරට්ටේ බලයක් තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් කියන්නේ එතන ප්ලස් වෙනවා. එහෙනම් ආන්සර් එක plus infinity. හරි අපි දෙවෙනි එක්සැම්පල් එක බලමු. කලින් ගාන වගේ මේකදී කෙලින්ම ඉන්ෆිනිටි ආදේශ කරාම අනන්තයේ බෙදීම අනන්තයක් එන්නේ ඒක අන්ඩිෆයින් වෙනවා. ඒ නිසා ඒ විදිහට හදන්න බෑ. ඒ වගේ අවස්ථාවල ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයෙන් ඩිනෝමිනේටර් එකේ හැම පදයක්ම සහ නියුමරේටර් එකේ හැම පදයක්ම බෙදන්න ඕනේ. ඒ කියන්නේ 3x වර්ගය x වර්ගයෙන් බෙදුනම 3යි 5x වර්ගයෙන් බෙදුනහම 5 බෙදීම x වර්ගය බෙදීම 5 ඍණ 1/8x. දැන් මේ හැම පදයකටම සීමාව ආදේශ කරන්න ඕනේ x goes to infinity ඔයාලා දන්නවා නියතයකට සීමාව ආදේශ කරාම ඒ නියතයමයි මෙතෙන්ට ඉන්ෆිනිටි ආදේශ කරාම ඒක 0 වෙනවා. මෙතනදී 5යි minus මෙතනදී 1යට අනන්තය 0 වෙනවා. 3 බෙදීම 5යි. අපි තව එක්සැම්පල් එකක් බලමු. මෙතනදී ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය තියෙන්නේ x1. එහෙනම් හැම පදයක්ම x වලින් බෙදමු. දැන් මේ හැම පදයකටම වෙන වෙනම සීමාව ආදේශ කරන්න ඕනේ. මෙතනදී ඔයාලා දන්නවා මෙතනදී ඉන්ෆිනිටි ආදේශ වුණාම මේ පදේ 0 වෙනවා minus ඉන්ෆිනිටි කීයෙන් වැඩි වුණත් ඉන්ෆිනිටිමයි. මෙතන නියතයක් තියෙන්නේ එහෙනම් එතනදී නියතයමයි. මෙතනදී 0 වෙනවා. බිංදුව ඍණ අනන්තය ඍණ අනන්තයයි ඍණ අනන්තයකින් බෙදුනත් ඍණ අනන්තයමයි. Answer එක minus infinity. Example number 4. මෙතනදී denominator එකේ තියෙන x ගේ වැඩිම බලය තියෙන්නේ x4.
4. එහෙනම් හැම පදයම x4ෙන් බෙදෙන්න ඕන. මම කෙලින්ම සීමාව ආදේශ කරන්නම්. limits x goes to infinity 5 බෙදෙනවා x4ෙන්. මෙතනදී x ඝනය x4ෙන් බෙදුනහම 1 යට x එනවා. x4 x4ෙන් බෙදුනම 1යි. මේ දෙක එළියෙන් ලියන්න පුළුවන්. limits x ඝනය x4ෙන් බෙදුනම 1 යට x 5 x4ෙන් බෙදුනම 5 බෙදීම x4. මෙතනදී ඉන්ෆිනිටි ආදේශ වුණාම මෙයා 0 වෙනවා. මයිනස් මෙතනදී 0 වෙනවා. මෙතනදී නියතයක් නිසා ඒ නියතය ඉන ගුණ කිරීම. මෙතනදී මෙයා 0 වෙනවා. මෙතනදී 0 වෙනවා. බිඳුව ඍණ බිඳුව බිඳුවයි. මෙතන එක ඍණ බිඳුව ධන බිඳුව කියන්නේ එක බිඳුව බෙදීම එක. ආන්සර් එක 0. හරි. අපි දැන් බලමු උත්තර ලේසියෙන්ම ගන්න ඕනි වෙලාවක. එහෙමත් නැත්නම් ඔයාලා ගත්ත උත්තර හරිද කියලා චෙක් කරගන්න ලේසි ක්‍රමයක් ගැන. ඒ තමයි ඒකෙදිත් බලන්නේ ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයයි නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයයි. ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය වැඩි නම් නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයට වඩා ඒකේ ආන්සර් එක 0 වෙනවා. ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය කුඩායි නම් නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයට වඩා ඒකේ ආන්සර් එක ඉන්ෆිනිටි වෙනවා. නියුමරේටර් එකේ x ගේ වැඩිම බලයට සමානයි නම් ඩිනෝමිනේටර් එකේ x ගේ වැඩිම බලය ඒ වෙලාවෙකදී කරන්නේ නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයට අයිති සංගුණකය බෙදන්න ඕනේ ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලයට අයිති සංගුණකයෙන්. උදාහරණයක් විදිහට මේක ගත්තම නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය x වර්ගය එයාට අයිති සංගුණකය 3 බෙදන්න ඕනේ ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය x වර්ගය එයාට අයිති සංගුණකයෙන්. මේකෙදි නියුමරේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය x5 ඩිනෝමිනේටර් එකේ තියෙන x ගේ වැඩිම බලය x1. එහෙනම් x ගේ වැඩිම බලය තියෙන්නේ නියුමරේටර් එකේ. එහෙනම් ආන්සර් එක ඉන්ෆිනිටි. හැබැයි ආන්සර් එක ඉන්ෆිනිටි වුණාට මේ x ගේ වැඩිම බලය අයිති ලකුණ ඍණ ඒක නිසා එයා මයිනස් ඉන්ෆිනිටි වෙනවා. මෙතනදී නියුමරේටර් එකේ x ගේ වැඩිම බලය තියෙන 3, ඩිනෝමිනේටර් එකේ x ගේ වැඩිම බලය 4, ඩිනෝමිනේටර් එකේ බලය තමයි වැඩි. එහෙනම් ආන්සර් එක 0. හරි එහෙනම් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ලිමිට්ස් පාර්ට් එක මෙතනින් ඉවර කරනවා.